හයියාලුවනේ කොහොමද ඔයාලට? ගොඩක් දවසකින් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. අපි දැන් පොඩි ට්‍රිප් එකක් ගියා. මේ ලංකාවේ නම් නෙමෙයි. බැංකොක් ඉඳලා පුකෙට් අයිලන්ඩ් එකට තමයි ආවේ අපි දෙන්න. අපි එයාපෝට් එකේ ඉඳන් කැබ් එකක් දාගෙන අපි කෙලින්ම අපි නවතින හොටෙල් එකට. ඒ හොටෙල් එක තමයි ද නැචරල් රිසෝට් කියන මෙන්න මේ හොටෙල් එක. ඇත්තට මේ හොටෙල් එකේ මාර view එකක් තියෙනවා, calm ඒ වගේම අපි ගිහින් බලමු නම් කොහොමද හොටෙල් එක කියලා. හොටෙල් එකේ view එක තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි ඉතින්. ගොඩක් සෙනගේට එන්නේ අපි ගිය දවස් ටිකේ. මම ඉතින් වටපිට ඇවිදලා බලලා තමයි ඉතින් ගියේ. මේ තමයි අපි ඉන්න රූම් එක. අයියා නම් ඉතින් වොෂ් එකක් දාලා ඉක්මනට ඇඳට ආවා. ගොඩක් මහන්සි අපි ලංකාවෙන් ආවේ කලින් දවසේ රෑ. පුකෙට් එන්න දවල් වුණා. ඉතින් මේ තමයි අපි නවතින රූම් එක. ඒක නම් තමයි ඉතින් තිබුණේ. අපි ටිකක් හවස් වෙනකන් ඉඳලා 4ට විතර චුට්ටක් එළියට ඇවිදින්න යමු කියලා ඉතින් එළියට බැස්සා. අපි දැන් මේ පොඩි ආසාවක් තිබ්බ පැරසලින් try කරන්න. ඉතින් අපි එතනට තමයි ආවේ. අයියා මුලින්ම මට යන්න දෙන්නේ නැතුව එයා ගිහිල්ලා බලන්නම් කියලා තමයි කිව්වේ. මොකද අපි දෙන්නම මුලින් try කරලා දෙන්නේ නැහැ මේ වගේ දෙයක්. ඉතින් අයියා ගිහින් ඇවිල්ලා ඕලක් නැහැ කියලා තමයි මට යන්න දුන්නේ. ඉතින් එයාටත් වැඩි මේක මගේ ආසාවක්. ඉතින් ඒක කොහොම හරි ඉෂ්ට කරගන්න පුළුවන් වුණා මට. ඇත්තටම ටික ටික උඩට යද්දී ඒ පේන view එක නම් මාරයි. ඇත්තටම ඒක කියන්න තේරෙන්නේ නැති feel එකක් දැනෙන්නේ උඩ ඉද්දී. නිකන් පියාඹනවා වගේ හැඟීමක් දැනෙනවා. ඇත්තටම යන්න ඉන්න ආසාවෙන් ඉන්න හැම කෙනෙක්ටම යන්න ලැබෙන්නේ නැහැ. අපි ජීවිතේ මේ වගේ අත්දැකීමක් ජීවිතේ එකපාරක් හරි ලබන්න ඕනෙමයි ඉතින්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි පළවෙනි දවසේ ප්ලෑන් කරගෙන තිබ්බේ. ගොඩක් මහන්සි වෙන දේවල් මුකුත් කරන්න දාගත්තේ නැහැ. අපිට ෆ්ලයිට් එකේ ඇවිල්ලා ටිකක් මහන්සි වුණා. අපි දැන් එළියට ගිහින් ස්ට්‍රීට් ෆුඩ් try කරලා ඇවිල්ලා වේලාසනින් ඉතින් නිදාගත්තා. හෙට මොනවද කරන්න කියලා අලුත් vlog එකකින් අරන් එන්න. එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ වගේ දවසක් ලබා දීම වෙනුවෙන් දෙවියන් වහන්සේටත් ගොඩාක් ස්තුතියි.